අපි යනවා හත්වෙනි ගානට. හතේ කොටස. හරි. PQRS ට්‍රපීසියමක හැඩය ඇති බිම් කොටසක් තුළ පිහිටි අරේ 7 මීටර වන වෘත්තාකාර එළවලු පාත්යක් පාදතර පෙරහරේ දක්වා ඇත. හරි. මේක අඳින්න ඕනේ නැහැ නේද? හරි. ඕනේ නැහැ. වෘත්තාකාර එළවලු පාත්තියේ පරිධිය සොයන්න කියලා කියනවා. වෘත්තාකාර එළවලු පාත්තියේ පරිධිය කියන්නේ වෘත්තයේ අරය අපිට දීලා තියෙනවා 7 මීටර කියලා. ඒතර අපිට නිකම්ම හොයන්න පුළුවන්. අපි දන්නවා වෘත්තයක පරිධිය C සමානයි 2 πr කියන සූත්‍රයෙන් හම්බෙනවා. නේද? හරි. දැන් අරය මීටර 7යි නම් පරිධිය සමානයි 2 ගුණ කිරීම 22ට 7 ගුණ කිරීම r කියන්නේ 7යි. නේද? දැන් බලන්න මොකද වෙන්නේ? මේ 7 බෙදීම 7 කියන්නේ 1යි. නේද? නැත්නම් 4 කැපනාම ආසලා යනවා. 2 44යි මීටර කියලා එනවා. නේද? ඊළඟට එළවලු වර්ගකරති කොටසේ වර්ගඵලය සොයන්න. එළවලු වර්ග කරලා තියෙන්නේ මේ කොටස විතරයි නේද? මේ වෘත්තාකාර කොටස විතරයි නෙවෙයි කියලා නෑනේ අපිට නේද? ඔව් වෘත්තාකාර වල පාතියක් තියෙන එච්චරයි කියලා තියෙන්නේ. මේ කොටසක් තියෙනවා. ඒකේ වෘත්තාකාර වල පාතියක් තියෙනවා. අපිට කියලා නෑ. ඉතින් ඊට ඒක වෘත්තාකාර එකකින් එළිය තියෙනවද එළවලු කියලා අපිට කියලා නෑ. කියන්නේ අපි හිතන්නේ එතකොට වෘත්තාකාරයේ තමයි එළවලු තියෙන්නේ. ඒක විතරයි එළවලු තියෙන්නේ. අපිට කියන්නේ. නේද? හරි. එතකොට මොකද කරන්නේ? බලමු. වර්ගඵල හොයන්න තියෙනවා. දැන් වෘත්තයක වර්ගඵලයත් අපි දන්නවා πr වර්ගය. නේද? හරි. π කියන්නේ 7න් 22යිනේ. ගුණ කිරීම අරය 7යි. 7ක් 7. 7 වර්ගයෙන් අයත් 7යි යන්න යනවා. 7ක් 22 කීයද ළමයි? 54. නේද? මොනවාද මේවා? වර්ගඵලයනේ. වර්ග මීටර. මුළු බිම් කොටසේ වර්ගඵලය සොයන්න. මුළු බිම් කොටස කියන්නේ ත්‍රපීසියමක් නේ ළමයි. නේද? මුළු බිම් කොටස කියන්නේ ත්‍රපීසියමක්. ත්‍රපීසියම කර බලන්න දන්නවා අපි කොහොමද? භාගයේ වරක් ත්‍රපීසියමේ වර්ගඵලය. නේද? නැත්නම් ඒ ටෝටල් කැමති එක. ටෝටල් ඒරියා. හරි. තුන්වෙනි එක මුළු බිම් කොටසනේ. හරි. මේක හොයන්නේ කොහමද? භාගයේ වරක් මොනවාද? සමාන්තර පාද දෙකේ දිගවල එකතු මෙතන නම් PQ ධන SR නේද? සාපාදී ඒ හරි. ගුණ කිරීම ලම්බ අස. ලම්බ. එතන මොකද වෙන්නේ ළමයි? භාගයේ වරක් සමාන්තර පාද කියන්නේ මොනවද? 35යි 15 මීටර නේද? ඒක මෙතන 15 එකතු කිරීම ඉතින් ලියන්න ඕනේ නැහැ. ඉතින් කවන්න ලියමුකෝ අපි. ලම්බ උස 16යි. නේද? හරි. එතකොට මොකද වෙන්නේ? එමෙන්න 16ට භාගයේ ගුණ වුණාට පස්සේ 8යි කියලා අපිට එනවා. 8 වරක් 35යි 5යි 40යි 50යි කියලා එනවා. 50 වරක් 8 කියන්නේ ළමයි කීයද? 50 වරක් 8 40යිනේ. තව බිංදුවයි. වර්ග මීටර කියලා අපිට උත්තරේ එනවා. 400 වර්ග මීටර. දැක්කද? හතරවෙනි කොටස. මෙම ඉඩමේ එළවලු පාත්තිය හැර ඉතිරි කොටසේ තනපිඩලිය ඇල්ලීමට තීරණය කරයි. තනපිඩලිය වර්ග මීටරයක් ඇල්ලීම සඳහා
රුපියල් 600ක මුදලක් අය කරගෙන නම් මේ සඳහා යන වියදම ගණනය කරන්න. අන්න හරි. දැන් මේ තියෙන්නේ සම්පූර්ණ වර්ගඵලය. මේ තියෙන එළවලු පාත්තිය වර්ගඵලය. එළවලු පාත්තිය තන බිල අල්ලලා යන්නේ නැහනේ. ඒකට තන බිල අල්ලන්න ඕනේ. ඒතර මේකෙන් මේක අඩු කරලා ඒකට ටික තමයි හොයාගන්න ඕනේ අපි ඉස්සෙල්ලා. නේද? හරි. එහෙනම් අපිට ඒකට මොකක් හරි ව්‍යායාමයක් කරන්න සිද්ධ වෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? මේ හරියෙන් පටන් ගමු අපි. අන්න 4 වෙනි කොටස. අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ ඉතිරි වන වර්ගඵලය. ගෙනල්ලුව නැති වර්ගඵලය. හරි. 400 අඩු කිරීම 154. කීයද ළමයි? 300යි 250යි 246යි නේද? 246. වර්ග මීටර. අන්න දැක්කද? ඒතර දැන් මේකට මොකද කරන්නේ? වර්ග මීටරයකට රුපියල් 600ක මුදලක් යනවා. මේක 600න් වල කරන්න. එතකොට තමයි අපිට මුළු වියදම හොයාගන්න මුළු වියදම 246 ගුණ කිරීම 600යි. එතකොට එතන බින්දු 2යි අතනන්නේ 6 වරක් 24යි හැබැයි අර 3යි 37යි 6 වරක් 2 12යි 12යි 2යි 17 රුපියල්. අන්න බලන්න අපිට උත්තරයක් එනවා. මෙන්න මේ වගේ උත්තරයක් අපිට හම්බ වෙනවා. නේද? ඊළඟට 5. Sx සමානයි 12 මීටර නම් PS මායමේදී ගණනය කරන්න. Sx 12යි කොහෙද Sx කියලා ගත්තේ නා. Sx කියන්නේ යට ටික. අන්න බලන්න අපිට තියෙනවා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නේද? Sx කීයද කියන්නේ 12යි. Px කීයද කියලා Px 16යි. අපි ගන්න PS කීයද කියලා නේද? අපි දන්නවනේ මේක කරන්න. කොහොමද කරන්නේ? දැන් බලන්න මෙන්න තියෙනවා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් SXP කියලා නේද? මෙයා 12යි මීටර මෙයා 16යි මීටර අපෙන් අහන්නේ PS කීයද කියලා. අපි දන්නවා පයිතගොරස් ප්‍රමේය කියලා එකක් තියෙනවා නේද? ඒක ලියීම අපිට දාන්න පුළුවන් මේකට PS වර්ගය සමානයි කවුද ළමයි 12 වර්ගය එකතු කිරීම 16 වර්ගය කියලා නේද? 12 වර්ගය කියන්නේ කවුද? 144 නේද? 16 වර්ගය කවුද ළමයි? 256 කියලා අපිට එනවා නේද? එකතු කරපුවම අපිට හම්බ වෙනවා PS ගේ වර්ගය 400යි කියලා. PS ගේ වර්ගය 400යි නම් 400 කියලා කියන්නේ ළමයි 20 වර්ගයනේ. අපි දන්නවා 20 වර්ග 400යි. එහෙනම් මේ දෙන්නගේ වර්ගමූලය ගත්තාම අපිට හම්බ වෙනවා PS සමානයි 20යි මීටර කියලා. එතකොට අපිට උත්තරේ හම්බ වෙනවා. PS සමානයි 20යි මීටර. අන්න ඉවරයි.